අර කිව්වා පමණයි ඔබ අනිත් පිටිකරුවන්ගේ නම් ප්‍රකාශ කළා. යාලේ ත්‍රිගත් පාරක් ඇතුළටම ලකුණු 6ක්. පන්දු රකින්න උඩ බලාගෙන සිටි අස්සක වැදුණා. අනිත් පෙර පරිදිමයි එයත් තාමත් වේ. තවත් ලකුණු 6ක්. නෝස් ඩ්‍රයිව් පාරෙල්ල කරමින් ඒ ලකුණු 6 ලබා ගන්නේ කිසිස් පගෝරේ. යාලේ ලකුණු 6ක්. හිතා ගන්නවත් බෑ. අද දසුන් සානක රංගිරි දඹුලු දාතන් කරනවා. දසුන් සානක යලිත් උඩ පන්දුවක් ඇවිල්ලා මෙතෙන්දී ලකුණු 6ක්. එයත් ලකුණු 6ක්. ඉදිරියට හරහා අනුකම්පා විරහිතව පාර එල්ල කරමින් ලකුණු ගඩයම් කරන ආකාරය මේ රාත්‍රියේදී අපිට දකිනවා. වෛද්‍ය කොමණ්ඩුවක් නමුත් පිටිකරණය සාර්ථකයි. ඉඳගෑ මහස්සෙන් තවත් ලකුණු 6ක් ලබා ගැනීමට සමත් වෙනවා. එය ස්ක්වයර් ලොෆ්ට් කිරීමක් කරන්න පන්දුව කෙලින්ම පිළිපිට. වෛද්‍ය කොමණ්ඩුවක් නමුත් පිටිකරණය සාර්ථකයි. ඉඳගෑ මහස්සෙන් වෛද්‍ය කොමණ්ඩුවක් නමුත් පිටිකරණය සාර්ථකයි. ඉඳගෑ පහස්සෙන්ම තවත් ලකුණු 6ක් ලබා ගැනීමට සමත් වෙනවා. එය ස්ක්වයර් ලොෆ්ට් කිරීමක් කරන්න පන්දුව කෙලින්ම පිටිපිට 6 පහරල් 3ක් ලකුණු 18ක් ලබා ගැනීමෙන් මොහමඩ් වසීම්ට ලකුණු 48ක් මේ වෙන විට පන්දු 15ක් තුර ලබා ගැනීමට සමත් වී තිබෙනවා පිටිකරුවන්. ඒ සුවිශේෂී ලෝෆුල් ටොස් පන්දුවක් ඇදින පන්දුව ලැබෙනවා සමගම දසුන් සානකගෙන් අද පාකිස්තාන වලට ගැලවීමක් නැහැ. ඒ ප්‍රතිඵලය සාර්ථක ලෙස පලනෙලා ගන්න ආකාරය අපිට දක්න ලැබෙන්නේ. මේ ප්‍රතිඵල